Hi guys, this is Diva YouTube channel එකේ මම දිනේෂ් මදුශංක. ඔයාලා එකතු වෙලා ඉන්න මගේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ MSI Cyber 15 A13U මෙන්න මේ budget gaming laptop එක. Unboxing, DIY, gadget testing, tech experiments, creative builds, tech reviews, entertainment on Dinesh Decode. Guys, laptop එකේ ඉන්න අපිට ලොකු box එකක. box එක ඇතුලේ ලැප්ටොප් එක තියන්න තව බොක්ස් එකක් තියෙනවා. ඒත් එක්කම MSI බ්‍රෑන්ඩ් කරපු බෑග් එකක් අපිට හම්බෙලා තියෙනවා. පොඩි බොක්ස් එක ඕපන් කරපුවාම guys උඩින්ම අපිට බලා ගන්න පුළුවන් Cyberg ලැප්ටොප් එක. ඊට පස්සේ paper work සහ user manual ටික තියෙනවා. charging cable එක තියෙනවා. charging adapter එක තියෙනවා. charging adapter එක නම් ටිකක් ලොකුයි guys. gaming laptop එකක් නිසා ඒක සාමාන්‍යයි. ලැප්ටොප් එක මේ විදිහට තමයි තියෙන්නේ. අපි බලමු ඉතුරු විස්තර ටික. ඒකේ ඩිසයින් එක ගත්තී guys. ට්‍රාන්ස්පරන්ට් වලින් දීලා තියෙන බෑග් එක. ඒ වගේම ලිඩ් එක ස්පාර්ක් කරන තැන ට්‍රාන්ස්පරන්ට් තියෙන්නේ. ගේමින් ලැප්ටොප් එකක් නාට රක්සිගින් තින් වල තියෙනවා. බරිමුත් අඩුයි. ලැප්ටොප් එකේ පිටිපස්සේ guys MSI True Gaming කියලා ලස්සන සඳහන් කරලා තියෙනවා. මේ අපේ guys Core i7 13 Gen processor එකක් තියෙන්නේ. 16GB RAM එකක් එනවා. graphic card එක guys RTX 3050 display ගැන කතා කරද්දී guys අඟල් 15.6ක full HD display එකක් තියෙන්නේ. 144 refresh rate එකක් තියෙනවා. keyboard එක guys full size keyboard එකක් දීලා තියෙනවා. blue color backlight එකක් තියෙනවා. backlight එකේ එළිය අඩු වැඩි කරගන්නත් පුළුවන්. RGB light නම් නැහැ guys. blue color වලින් තමයි backlight එක දීලා තියෙන්නේ. ports ගැන කතා කරද්දී guys දකුණු පැත්තෙන් තියෙන අපිට charging port එක තියෙනවා. internet port එක තියෙනවා. HDMI port එක තියෙනවා. type C port එකක් තියෙනවා. මේ guys power delivery නැහැ. display port එකක් විදිහට අපිට ගන්න පුළුවන් type C port එක. plus type A port එකක් තියෙනවා. අපේ වම් අත පැත්තෙන් Kensington lock එක තියෙනවා. type A USB type A port එකක් තියෙනවා. ඊට පස්සේ 3.5mm combo port එක තියෙනවා. ලැප්ටොප් එක guys gaming laptop එකක් නිසා gaming ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. high graphics දාලා play කරන්න පුළුවන් games. Escape to paradise. Come visit. editing වල guys සාමාන්‍ය වීඩියෝ එකක් edit කරන්න පුළුවන් 8K 4K වගේ නම් edit කරද්දී guys පොඩි lag වීමක් එනවා. ඒත් ඒක heat එක थोड़ा सरफेस එකේ ටිකක් heat එක වැඩි වෙනවා. cooling pad එක වගේ ඒකට පාවිච්චි කරා නම් හරි නමුත් lag වීම නම් අඩු වෙන්නේ නැහැ guys. බැටරි එක ගැන කතා කරද්දී guys බැටරි එක නම් කොහොමද gaming laptop වල short තමයි තියෙන්නේ. 5ක් වගේ සාමාන්‍ය වැඩක් කරන්න පුළුවන්. බැටරි එකෙන් ගේම් එකක් වගේ ප්ලේ කරනවා නම් ඒකමාරක් දෙකක් වගේ කාලයක් තමයි ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. මේ ලැප්ටොප් එක guys ලක්ෂ 3ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. අද වීඩියෝ එක මොකද හිතන්නේ guys? වීඩියෝ එක ගන්න ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. නැවත අලුත් වීඩියෝ එකක් වෙනකම් හැමෝටම සුබ දවසක්.